දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි කුඩා ළමයෙකු මෙසේ මරණයට පත් වෙලා තියෙන්නේ ඒ අසලත් පිහිටි දිය පොකුණකට වැටීමෙන්. ඕගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එකෙන් මේ පුංචි පුතා ඇවිදගෙන ගිහිල්ලා ඒ දිය පොකුණ ගාවට තමයි යන්නේ. ඉතින් ඩේකයා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ඔබේ දුවත් ඔබේ පුතාත් ඉන්නවා නම් මීට වඩා පරිස්සමින් ඒ පිළිබඳව තොරතුරු සොයා බලන්න දෙමාපියෝ විදිහට අපි වගකීමක් තියෙන බව මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්න කැමතියි.